ඔන්න අප්‍රේල් මාසේ ඉඳන් අස්වැසුම පරණ අලුත් දේවනාදිරේ හැමෝටම රුපියල් 10000ක දීමනාවක් හම්බ වෙනවා. මේක ගන්නෙ කොහොමද? ඒවා සියලුම විස්තර අද වීඩියෝ එකෙන් කතා කරනවා. මේක රජයෙන් කියපු දෙයක්. ඒක නිසා මෙන්න මේ දීමනාව හැමෝටම හම්බ වෙනවා. වීඩියෝ එක අවසානයේ දක්වා නරඹන්න. කවුරුත් වීඩියෝ එක ස්කිප් කරන්න බෑ. මම වීඩියෝ එක සම්පූර්ණයෙන්ම කියලා දෙනවා. මෙන්න මේ රුපියල් 10000 ගන්නෙ කොහොමද කියලා. ඒ වගේම YouTube channel අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඒ වගේම අස්වැසුම අලුත්ම news දැනගන්න නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ පළවෙනි කමෙන්ට් එකේ WhatsApp group 3ක් පින් කරලා තිනවා. ඒ group 3ට අනිවාර්යයෙන්ම join වෙන්න. අස්වැසුම ස්වයං රැකියා කරලා මාසෙට ස්ථිර ආදායමක් හොයන්න කැමති කට්ටිය. දැන් මම කිව්වා මේ ඔය කට්ටියට මේකේ news එකක් ආවා කියලා. දැන් මම ඔයාලට news එක පෙන්නන්නම්. මේකේ වෙන්නේ මොකක්ද? කොහොමද අපිට මෙන්න මේ දීමනාව හම්බෙන්නේ කියලා. ඔන්න බලා ගන්න පුළුවන්. මෙන්න මේක තමයි news එක. අස්වැසුම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හම්බෙලා තියෙනවා. මේකේ ප්‍රධානම දේ තමයි රුපියල් 7500ක් හම්බුන කට්ටියට අප්‍රේල් මාසේ ඉඳන් රුපියල් 10000ක මුදලක් හම්බ වෙනවා. අස්වැසුම දීමනාව මාසික දීමනාව මේ බලා ගන්න පුළුවන්. සුබ සාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයේ සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වෙලා තියෙනවා. දැන් අපි මේක ඔය කටට කියවුවොත් එමු සීලුම් දේ පැහැදිලි වෙනවා. මම මේක සරලව කියන්නම් ඔය කටට මේකේ මොකද්ද තියෙන්නේ කියලා. මේකේ තියෙන්නේ යෝජනා ක්‍රමයේ සඳහන් කරලා තියෙනවා කලින් මාසික අස්වැසුම දීමනාව රුපියල් 7500යි හම්බුනේ. මෙන්න මේ අස්වැසුම දීමනාව රුපියල් 10000ක් දක්වා වැඩි කරන්න තීරණය කරලා තිනවා. රුපියල් 2500කින් වැඩි කරලා තිනවා. ඒ වගේම මෙතෙක් ඔය කට්ටියට වැඩිහිටි දීමනාව හම්බුනේ රුපියල් 3000යි. මේ රුපියල් 3000ට තව රුපියල් 2000ක් එකතු කරලා 2025 අප්‍රේල් මාසේ ඉඳන් රුපියල් 5000ක් වැඩිහිටි දීමනාව දෙන්න මෙන්න මේ කැබිනට් අනුමැතිය තීරණය වෙලා තිනවා. මෙන්න මේ දීමනාව මාර්තු මාසේ නෙමෙයි හම්බෙන්නේ අප්‍රේල් මාසේ ඉඳන් තමයි ඔය කට්ටියට හම්බෙන්නේ. අනිවාර්යයෙන්ම අස්වැසුම පරණ අලුත් හැමෝටම මෙන්න මේක හම්බෙනවා. ඒ වගේම මේ කට්ටිය සඳහන් කරලා තියෙනවා ඔය කට්ටිය මාසික ආධාර මුදල වකුගඩු ආධාර ලබන තැනැත්තෙක් සඳහා පිරිනමන නමන ආධාර මුදල රුපියල් 7500 සිට 10000 දක්වා ඉහළ නැංවීමට තීරණය කළා තියෙනවා. ගොඩක් හොඳ තීරණයක් මේක. මොකද රුපියල් 7500 තිබ්බ එක රුපියල් 10000 දක්වා වැඩි කළා තියෙනවා. ඒ වගේම වැඩිහිටි දීමනාව රුපියල් 3000යි තිබ්බ එක රුපියල් 5000 දක්වා වැඩි කරලා තියෙනවා. මෙන්න ඒක අනිත් ඔන්න දැන් මේක බලනවා. මේක තමයි අනිත් නිවුස් එක. මේ කට්ටිය කියන දේ 2025 අප්‍රේල් මාසයෙන් පසු සංක්‍රාන්තික සමාජ කාණ්ඩයේ යටතේ දීමනා ගෙවීම නතර වුවත් එම පවුල්වල සිටින ආබාධිත සහිත තැනැත්තන් වකුගඩු රෝගීන් සහ වැඩිහිටි පුද්ගලයන් සඳහා පිරිනමන ලබන ප්‍රතිලාභ දීමනා ගෙවීම කාල සීමාව 2025 12 31 දක්වා දීර්ඝ කරලා තියෙනවා. ඒ කියන්නේ සංක්‍රාන්තික සමාජ කණ්ඩායමට දීමනා හම්බුණානේ. අස්වැසුමෙන් ඒක මේ කට්ටිය නතර කරලා තිනවා. ඒ පවුලේ වකුගඩු රෝගයක හරි ආබාධිත පුද්ගලයෙක් හරි ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔය කට්ටියට රුපියල් 10000ක දීමනාවක් ලබා ගන්න පුළුවන්. මේක හැමදාම දෙනවා කියලා නෑ. මේ කට්ටිය සඳහන් කරලා තියෙන්නේ 2025 12 31 දක්වා දීර්ඝ කරලා තිනවා මේක දින එක. ඒ වගේම අලුතින් ඉදිරිපත් වී ඇති ආබාධ සහිත තැනැත්තන් සහ වකුගඩු රෝගීන්ගේ අයදුම්පත් උපරිම සීමාවට යටත්ව ඇතුළත් කර ගැනීමෙන් සුදුසුකම් ලාභීන්ට 2025 12 31 දින දක්වා අදාළ දීමනා මේ කට්ටිය ගෙවන්න තීරණය කරලා තිනවා. මෙන්න මෙහෙමයි. මෙන්න මේක සිද්ධ වෙන්නේ. දැන් මං හිතනවා කටට පැහැදිලි වෙන්න ඇති කියලා. සංක්‍රාන්ති දීමනාව හැමෝගෙම කපලා තිනවා. වැඩිහිටි දීමනාව රුපියල් 2000කින් වැඩි කරලා තිනවා. ඒ වගේම 7500 තිබ්බ එක රුපියල් 10000ක් දක්වා ආබාධිත රෝගීන් වකුගඩු රෝගීන්ට මෙන්න අප්‍රේල් මාසේ ඉඳන් දීමනාවක් හම්බ වෙනවා. ඒක නිසා දැන් මං හිතනවා සීලොම් දේව කටට පැහැදිලි වෙන්න ඇති කියලා වීඩියෝ එකේදී මොකක් හරි ගැළලක් තිබ්බොත් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අස්වැසුම දන්න දේවල් කමෙන්ට් කරන්න. මම වීඩියෝස් ඉදිරියේදී අරගෙන එන්න. මං හිතනවා සීලොම් දේ පැහැදිලි වෙනද කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු. ඔයාලට සුබ දවසක් වේවා. ජය වේවා.